ශ්‍රී ලංකා යුදහමුදාවේ තියෙන ප්‍රධානම ප්‍රහාරක සේනාංකය. මේ ප්‍රශ්නය පටන් ගත්ත කාලේ ඉඳලම 53 වන සේනාංකයේ පරිලෝකීය ප්‍රධානම කාර්යය තමයි සටන් පවතින්නේ මොන ප්‍රදේශවලට ඒ ප්‍රදේශවලට ගිහිල්ලා ඒ සටන් වලදී පෙරමුණාගෙන ආදිවාසී දැනට 53 වන සේනාංකයේ බඩපිරිස් ස්ථානගත යන්නේ යාපනය අර්ධද්වීපයේ යාපනය අර්ධද්වීපයේ උයන තැනක ප්‍රශ්නයක් වුණු ඒ සඳහා යන අතිරේක බල සේනා විදියට දැනට අපි බලුවොත් කිලාලි සහ මොනමාලි කියන ප්‍රදේශ LTT සංවිධානයක ඉතාමත් වැදගත් වෙන ප්‍රදේශයක්. මොකද යාපනය අර්ධද්වීපයට ඇතුළු වීමේ දොරටුව ඉන්නේ මොනමාලි සහ කිලාලි කියන ප්‍රදේශයේ. ඒ කියන්නේ මේ ප්‍රදේශය ඉතාමත් සංකීර්ණ ප්‍රදේශයක්. ඉතින් ප්‍රධාන වශයෙන් 53 වන සේනාංකයේ බඩපිරිස් වලින් කොටසක් මේ මොනමාලි සහ කිලාලි ප්‍රදේශයේ රාජධානී වල දෙවිලයින් ඉතින් දිනපතාම ආයේ මේ බඩපිරිස් අපේ ආශිර්වාදයෙන් ගිහිල්ලා ත්‍ස්තවාදීන්ට ප්‍රහාර පිළිබඳව සෑහෙන හානි පවනවා. ඉතින් පෞද්ගලික කාලේ අවුරුදු එකමාරක පමණ කාලය තුළ එල්ටීටී සංවිධානයට විශාල හානි සිද්ධ කරලා තියෙනවා. 53 සේනාංකයේ බඩපිරිස් මාර්ගය. විශාල වශයෙන් අපි පුරා කණ්ඩායම් ගිහිල්ලා ප්‍රහාර කරනවා. ඊට අමතරව මේ සේනාවේ ගත්තම මේ සේනාවේ තියෙනවා යාන්ත්‍රික පාදක බල සේනාව, ඒ වගේම ගුවන් සංකල්ප බල සේනාව සහ පාදක බල සේනාව. ඉතින් මේ හැම බල සේනාවකම සිදළු ඉතාමත්ම කැපවීම මනා පුහුණුවකින් පස්සේ ඉතාමත්ම කැපවීම මේ රාජකාරී වල යෙදෙන බව මට කියන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මේ සේනාංකයේ සෙබළු පාදපස්සන සේනාංකයේ සෙබළු සමග දිනපතා මේ මොනවායි විදායි ප්‍රදේශයේ ප්‍රස්තාවලින් 8ක් 10ක් වත් ප්‍රමාණයක් දිනපතා ජීවිතයට පත් කරන මොකද අපේ ප්‍රධාන කාරණා LTT සංවිධානයේ බලය අඩු කිරීම වෙනත්නම් LTT සංවිධානය අඩපණ කරලා සාකච්ඡා විශේෂයට ඒවම කැමරාවේ ඉතින් අපිට ලැබී තියෙන උපදේශ වලට අනුව අපි LTT සංවිධානයේ බලය ඉගෙන ඉතාමත් හොඳින් අපේ සෙබළු ඒ රාජකාරී කරගෙන යනවා. ඊළඟට අපි කතා කරමු අපේ සේනාංකයේ සෙබළුන්ට අපි සලකලා තියෙන පහසුකම් ගැන ඒ අයට සුබ සාධන සඳහා වැඩ කටයුතු අපි කරලා තියෙනවා. විශේෂයෙන්ම ඒ අයගේ නිවාස ඒ පවාහන පාසුකම් ඒ හැම දෙයක්ම අපි මුතරම හොයලා බලලා ඒ විශේෂාවට ඒ අවශ්‍ය පරිදි ඒ අයට මොනවද බලන්න ඕනේ වෙනස් සුබ සාධන කටයුතු වෙනස් අපි ලෑස්ති කරලා තියෙන සුබලුනේ සුබ සාධන වඩා මොකද සුබ සාධන හරියට නැත්නම් කිච්ච බැහැ පාරට දෙන්න පුළුවන්. ඒක නිසා අපි ඒ දේවල් වලින් ඈත් වෙලා මේ සටන් කරමු ඇවිල්ලා රටජාතිය උනේ සටන් කරන මේ සෙබළුන්ගේ සුබ සාධන සඳහා ගන්න පුළුවන් උපරිම පියවරවල් අපි අරගෙන තියෙනවා. ඊළඟට අපි අපේ හැම ක්‍රියාත්මකයක්ම අපි සැලසුම් කරන්නේ මනා අපි කරන්නේ සමනා සැලසුමක් කරන්නේ විශාල ක්‍රියාත්මකයක් වුණත් සුළු ක්‍රියාත්මකයක් වුණත් අපි ඒ ක්‍රියාත්මක කරන්නේ මනා සැලසුමක් කරන්නේ ඒකට අවශ්‍ය කරන උපදේශක්ම අපිට අපේ හමුදා ප්‍රමුඛයන් ලැබෙනවා. එතුමා පුද්ගලිකවම මේ ප්‍රදේශයට ඇවිල්ලා අපිට උපදෙස් දෙනවා දේවල් කරන්න ඕන විදියට ඒ උපදෙස් වලට අනුව ආරක්ෂක සේනා ආඥාවතුමාගේ නිලයේ අපි මේ හැම දෙයක් ගැනම ඉතාමත් සූක්ෂමව වෙලා අපිට අදුම හානිය ඇතිව වස්තුවලට වැඩිම හානියක් කරන්න කොහොමද කියලා අපි කටයුතු කරලා හොඳ විශාල ප්‍රමාණයේ පෙරතුරු කරලා තමයි අපි මේ වැඩකට බහින්නේ. ඉතින් මේක විශාල ක්‍රියාන්විතයක් වුණ සුළු ක්‍රියාන්විතයක් වුණත් අපි ඒ විදිහට තමයි කරන්නේ. ඉතින් අපිට හොඳ නායකත්වයක් තියෙනවා, නිවැරදි නායකත්වයක්. ඒ අනුව ඒ උපදේශ වලට අනුව අපි මේ වැඩ කටයුතු කරගෙන යනවා.